Hello everyone. ඉතින් education වැඩ කරගන්න තව office එකේ වැඩ කරගන්න ඔය වගේ ගොඩක් දේවල් වලදී පාවිච්චි කරන Microsoft Office package එක. ඉතින් අද බලමු කොහොමද Microsoft Office package එක latest version එක free download කරන්න කියලා. එහෙනම් අපි වැඩි කතාවක් නැතුව කෙලින්ම වීඩියෝ එකට. මම try sir. ඔයා මුලින්ම වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න. ඊට පස්සේ ඔයා කැමති ප්‍රොෆයිල් එකට ගිහිල්ලා මේ විදිහට සර්ච් කරගන්න. ඉතින් දැන් මම මෙතනින් සර්ච් කරගන්නවා Office Development Tool කියලා. හරි. ඊට පස්සේ ඔයාලට මෙතන පුළුවන් පහලින් DCM Office Development Tool එක download කරගන්න. ඊට පස්සේ මම ආයෙත් tab එකක් ඕපන් කරගෙන සර්ච් කරන Office Customization Tool කියලා. පළවෙනිට එන site එකෙන් ඔයායි Microsoft ලගේ මේ වගේ තැනකට ඉතින් ඔයා මෙතන මෙන්න මේ ස්ටෑන්ඩඩ් වොලියුම් ලයිසන් කියන එක නෙමෙයි උඩ තියෙන මේ ප්‍රොෆෙෂනල් වොලියුම් ලයිසන් අන්න ඒක ඔයාලගේ කියන්නේ ඔයාලගේ දැන් ඔයා වීඩියෝ එක බලද්දී දැන් ලේටස්ට්ම version එකෙන් ඔයා ඒක දාගන්න ඊට පස්සේ ඔයා කැමති software ටික කියන්නේ ඔයාට office package එක තියෙනවා ගොඩක් software ඔයා කැමති software එක මේ විදිහට තෝරගන්න හරි ඔයා ලැන්ග්වේජ් වලට දෙන United States කියන එක English United States කියන එක ඊට පස්සේ next කරා යන්න තියෙන කිසිම දෙයක් මෙතන වෙනස් කරන්න නැහැ හරි ඔයාට තව දෙයක් මතක් කරන්න ඕන කලින් මේකේ ඔයාගේ office package එක තියෙනවා නම් ඔයාට පුළුවන් ඒක uninstall කරලා මේකට එන්න මෙතනදී ඔයා දෙන keep current setting කියන එක ඊට පස්සේ මෙතන tick එක දාලා export කරන්න හරි දැන් අපි බලමු අපි ඩවුන්ලෝඩ් වෙච්ච කියන්නේ ෆයිල් දෙක තියෙන ෆෝල්ඩර් එකට ගිහිල්ලා ඊට පස්සේ ඔයා මේක කොපි කරගන්න ඕන. දැන් මම මේ ෆයිල් ටික කොපි කරගෙන මම යනවා මගේ C drive එකට. දැන් මම මේ දෙක කොපි කරගෙන මගේ C drive එකට යනවා. ඔයා මෙතන Office 2024 කියලා ඔයා හදාගන්න ෆෝල්ඩර් එකක් ඊට පස්සේ මේක paste කරන්න. ඊට පස්සේ ඔයා development tool එක run කරන්න. ඊට පස්සේ අර අපි හදාගත්ත ෆෝල්ඩර් එක මෙතනින් සිලෙක්ට් කරලා දෙන්න. හරි. ඊට පස්සේ ඔයාට තියෙන්නේ CMD එක. ඔයාගේ command prompt එක run කරන්න ඕනවා run as administrator වලින්. නිකන් run කරාට මේක වැඩ කරන්නේ. ඔයා run as administrator වලින් run කරන්න ඕන. ඉතින් දැන් මම මෙතනින් search කරනවා CMD කියලා. ඉතින් මෙතන ඔයාට open කියලායි ඒක නෙමෙයි තව ටික වෙලාවක් ඇද්ද ඔයාට මෙතන run as administrator කියලා. ඔයා ඒක දෙන්න. ඊට පස්සේ yes කරන්න. ඊට පස්සේ අර ෆෝල්ඩර් එකේ උඩ තියෙනවා link එක. ඔයා ඒක copy කරගන්න. I wake up to a little bit of drool on my ඊට පස්සේ ඊට කලින් මට අමතකුණා කියන්න CD කියලා ටයිප් කරන්න ඕන ඊට පස්සේ ස්පේස් එකක් තියලා මම පේස්ට් කරන්නේ ඊට පස්සේ මම පහ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා කෝඩ් එකක් ඔයාලට පුළුවන් කොපි කරගෙන මෙතනින් පේස්ට් කරන්න හරි දැන් ඔයාලට කරන්න දෙයක් නැහැ දැන් ඔයාලට තියෙන එන්ටර් ප්‍රෙස් කරන්න ඊට පස්සේ නිකම් මෙයාලා Microsoft එකෙන් ඔයාලට පේනවා රන් වෙනවා and this is just the beginning I need a big change help me feel like living I need a big swing home ඉතින් ඔයාලට දැන් පේනවා Microsoft එක මේ රන් වෙනවා and we all got dreams ඉතින් දැන් ඔයාලට පේනවා මේක ඩවුන්ලෝඩ් වෙනවා ඉතින් මේක ඩවුන්ලෝඩ් වෙන්න නම් ටික වෙලාවක් යනවා මම ඉතින් මේ ටික ඉස්සරහට ස්කිප් කරලා පෙන්නන්නම් මේක ඇක්ටිවේට් වෙලාද නැද්ද කියලා ඒ කියන්නේ මේ ක්‍රමෙන් කරද්දී ඔටෝ මේක ඇක්ටිවේට් වෙලා තමයි ඉන්නේ දැන් මේක ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි අපි බලමු මේක ඇක්ටිවේට් වෙලාද කියලා ඉතින් මම Excel එක ඕපන් කරගෙන ඔයාලට පෙන්නන්න ඊට පස්සේ මම පහළම account වලට යනවා දැන් ඔයාලට පේනවා මේක ඇක්ටිවේට් වෙලා මේ ප්‍රොඩක්ට් ඇක්ටිවේටඩ් කියලා වැටෙනවා ඉතින් මේ වීඩියෝ ගොඩක් ඔයාලට ඉන්ටරෙස්ටිං වෙන්නද කියලා මම හිතනවා ඒ වගේ මේක ගොඩක් ඔයාලට වැදගත් වෙන්නද කියලා මම හිතනවා ඉතින් ඒකට ඔයාලා මට දෙන ක්‍රෙඩිට් එකක් විදිහට ඔයාලට පුළුවන් මේ වීඩියෝ ලයික් එකක් දාගෙන යන්න ඒ විතරක් නෙමෙයි තව කෙනෙක්ට මේක වැදගත් වෙන්න පුළුවන් ඒක නිසා මේක ඔයාගේ යාළුවන්ට ෂෙයා කරන්න ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ හැමදාම බලන්න ඕන නම් ඔයාලට පුළුවන් මාගේ channel subscribe කරලා හැබැයි ඕල් බෙල් එක ක්ලික් කරලා තියාගන්න එතකොට මම වීඩියෝ එක දැම්මම ඔයාලට notification එකක් ලබා ගන්න
බලන්න පුළුවන්. ඉතින් ආයෙත් මේ වගේ වැදගත් වීඩියෝ එකක් හමුවෙමු. ඔයාලට goodbye. Sipping in the summer on a goose and Sprite, or find a nightclub for the end of the night. Oh, and we all got dreams, we all want things, but what you gonna do for it? How you gonna move?